සුබ දවසක් කියලා හැමෝටම කාලයකට පස්සේ මට හිතුණා දැන් තක්කාලි වල තත්ත්වය කොහොමද කියලා ඔයාලට පෙන්වන්න කියලා හිතලා. දැන් නම් සාමාන්‍යයෙන් සෑහෙන ගිහිල්ලා දැන් මේක අවසන් වෙන්නත් කිට්ටු වෙලා තියෙන්නේ. මගේ සමා වෙන්න ඕනේ මුලින්ම මගේ ෆෝන් එක පොඩ්ඩක් කැඩලා තිබ්බ හින්දා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඔයාලට පෙන්වන්න. තක්කාලි ටිකක් විතරම කැඩුවත් එක්ක දැන් ඉතින් අන්තිම හරියන්නේ තව ටික දවසක් යනකොට මෙහි රස්නේ එනවා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් nature with laka දැන් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මේ තියෙන සම්පූර්ණම තක්කාලි ටික. සාමාන්‍ය අඩි 12ක් විතර උස ගිහිල්ලා තියෙන්නේ මේ තක්කාලි ගස්. ඔයාලට පේනවනේ මම කලින් වීඩියෝ වල මම පෙන්නුවා ඔයාලට මේ ගස් ගැට ගන්න හැටි. ඒ වීඩියෝ බැලුවේ නැත්නම් මේ උඩ තියෙන කාඩ් එකකින් ගිහිල්ලා ඒ වීඩියෝත් බලලා ඉන්න. කප්පාදු කරලා ගස් ගැට ගහන්නේ කොහොමද කියලා. මේ පේනවනේ ඔක්කොම ගැට ගහලා ඉවිල්ලා කොළ කපලා තමයි මේ උඩට ගැට ගහලා තියෙන්නේ. පල්ලෙහා හරි මොනවත්ක්වත්ම කොළ නැහැ ඉතුරු වෙන්න. සම්පූර්ණ කොළ ටික අයින් කරලා තියෙන්නේ. මොකද මේ නැත්තම් මේ සත්තු හැදෙන නිසා කොළ වලින් තමයි සත්තු බෝ වෙන්නේ. සාමාන්‍ය මේ හැම ගහක්ම මීටර 2.5ක් 3කට විතර කිට්ටු වෙන්න උස ගිහිල්ලා තියෙන ඔක්කොම. එතකොට මේක මේ උසට ගැට ගහලා ගත්ත හින්දා තමයි මේ උසට මේ විදිහට ගන්න පුළුවන් වුණේ. නැත්තම් නිකන් කඩා හැලෙන්න ඇරියා නම් එකතනම වදුල වගේ ගාලා වගේ හැදෙනවා. තේනවා මෙතනින් උඩට ගිහිල්ලා තියෙන්නේ අඩි 2ක් විතර. මේ පේන මැස්ස වගේ හදලා ඒක උඩට සම්පූර්ණව දාලා තියෙන්නේ. මේ තියෙන මංගා තියෙන එක තක්කාලි වර්ගයක්. එතකොට මේ තියෙන්නේ තද කළු පාට වගේ හුරු මේ තක්කාලි එක. මේ තියෙන්නේ මේක මේ පාට තමයි එන්නේ හොඳට ඉතුරු. දැන් මේ වලට මම පෙන්නන්නේ තනිකර මේ තක්කාලි එක කහ පාට හැදෙන්නේ. හැදෙනවා හැදෙන එක ලස්සනටම හැදෙනවා. ඒක බලන්නත් ආසයි. ඒකත් ගොඩක් උස යනවා ඒ ගහ. සාමාන්‍යයෙන් පොකුරක ගෙඩි 6ක් 7ක් ඒ තක්කාලි වල හැදෙනවා. මේක රසයි රතු පාට තක්කාලිකට වඩා මේ ගොඩක් රහයි. කියන්නේ ටේස්ට් එක සම්පූර්ණම වෙනස් අර තක්කාලික සාමාන්‍ය තක්කාලිකට වඩා. එතකොට මේ තියෙන්නේ මංගාව තියෙන කහ පාට අනිත් වර්ගය. ඒකේ හැඩෙත් සම්පූර්ණ වෙනස්. ඒකෙත් හොඳට ඵලදාව තියෙනවා. ඒකත් මීටර 3ක් විතර උස යනවා. මේ උඩට වෙනකම්ම ගෙඩි හැදිලා තියෙනවා. සම්පූර්ණම ගෙඩි ටික ඉදුණාම තමයි ඉතින් මේකේ ලස්සන බලන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මංගාව තියෙන මේ චෙරි ටොමැටෝ එක. ඒකෙත් අර කහ පාට පොඩි තක්කාලි වගේම තමයි ගොඩක් උස යනවා. ඒ වගේම ගෙඩි හොඳට පිරෙන්න හැදෙනවා. උඩට යනකම්.
මේ වර්ගය ඇවිල්ලා හැම වර්ගයකටම වඩා මේක වෙනස්. මේකේ මේ තෙත ගතිය අඩුයි. ඇතුළ සම්පූර්ණ නිකන් වේයිලා වගේ තියෙන්නේ. මේ මදේ වතුර ගතිය අඩුයි මේකේ. මේ සලාද වලට එම රහයි කියන්නේ අර ඇටය ගතියත් එක තියෙන තෙත ගතිය නැහැනේ ඇතුළේ වතුර ගතිය. මේ තියෙන අර ගොරක තක්කාලි කියන වර්ගය. පේනවනේ සම්පූර්ණ ඒක ගෙඩිය හැදෙන ගොරක ගෙඩිය හැඩයට තමයි මේ ගෙඩි හැදිලා තියෙන්නේ. මේ හැම එකක්ම මේ විදිහට ගැට ගහන ඉන්න හින්දා තමයි මේ මෙච්චර උසට යන්නේ. මේ පිළිබඳව ඔයාලගේ මොනවා හරි දන්න දැනුමක් අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මට එතකොට නොදන්න දෙයක් දැනගන්නත් පුළුවන්. ඒ වගේම මම මේ තක්කාලි වවන විදිහ ගැන ඔයාලගේ තියෙන අදහස මොකක්ද කියලාත් කියන්න. මේ විදිය හොඳයිද මේ විදිහට හොඳ නැත්තම් කියන්න. වෙන විදිහක් තියෙනවා නම් මම මේ විදිහට ඊළඟ අවුරුද්දේ තක්කාලිය හදනකොට මම මේ විදිහට try කරලා බලන්න. මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell button එක click කරලා තියන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ share කරන්න. දිගටම මම සබාදාහම් පිළිබඳ වීඩියෝ තමයි ගේන්නේ. මේ agriculture නෙමෙයි. මම මේ වැඩ කරන අතරේ මේ කරන දේවල් තමයි මම ඔයාලට මේ වීඩියෝ වගේ අරන් ඉන්නේ. මේ ලංකාවේ නෙමෙයි මේ ඇවිල්ලා කුවේට් එකේ මේ ගානට හැදෙනවා කියන්නේ හොඳටම ඇති කොම්පෝස්ට් පොර විතරක් දාලා වෙන කිසිම බෙහෙත් වර්ගයක් පාවිච්චි කරලා නැහැ මේකට. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටිය ඕගොල්ලෝ හැමෝටම. එහෙනම් තෙරුවන් සරණයි. නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.